යාළුවනේ මේ හැමෝම ඇහුවනේ කූරලාගේ මොකද්ද ඔය හැටි වටින්නේ කියලා. මේ මාළුවාගේ මෙන්න මේ ගන්න මේ හුලම් බොක්ක. මේකත් එක්ක මේ මාළුවාගේ කිලෝ එකක් වෙනවා රුපියල් 10000ක් කියලා. දැන් හැමෝමට බැනලා තිබ්බා මෙච්චර ගාණක් වෙන්නේ නැහැ කියලා. ඒ රටේ වගේ ගාණක් වෙනව නේ මම. රුපියල් 10000ක් විතර වෙනවා. මේක යාළුවනේ පිට රටේ යවනවා. මේකෙන් ඔය ගොඩක් කතා කියනවා මේ හුලම් බොක්කෙන් කරන දේවල් ගැන. සමහර වෙලාවට ඔපරේෂන් වලදී මැහුම් මහන්න ගන්නවා කියන නූලක් විදියට. තව එක එක ලෙඩවල් වලට හරියනවා කියනවා සාමාන්‍යයෙන්. ඔය වගේ දේවල් වලට ගන්නවා කියනවා මේ මෙන්න මේක චීනෙට තමයි යෝග යවන්නේ. සෑහෙන්න මිල අධිකයි මේක. මේ බොක්කත් එක්ක මේ මාළු කූරියාගේ කිලෝ එක රුපියල් 10000ක් විතර වෙනවා. බොක්ක අයින් කරපුවාම ඉතින් සාමාන්‍ය ගාණක් තමයි වෙන්නේ. මෙන්න මේක තමයි ඔය තරම් වටින්නේ මේ උලම් බොක්ක. අලමු කිලෝ 160. කීය? 160. මෑම් 160යි. ඔක තමයි විකුණන්නේ. පිටරට තමයි යවන්නේ.